ඉතින් පැටවුනේ මම අද කියලා දෙන්නේ තොප්පි වෙලෙන්දාගේ කතාව. තොප්පි කිය තොප්පි වෙලෙන්දාමේගේ තොප්පි වෙලෙන්දාට උණු කරදරේ ගැනයි මේ කතාවෙන් කියවෙන්නේ. ඒ දවස්වල මෙහෙම කියලා පටන් ගත්තම පැය කීපයක් හරි පැන්චයි චුට්ටයි මේ කතා අහගෙන ඉන්නවා. ඔන්න එහෙනම් අපි යමුකෝ කතාවට. ඉස්සර එකෝමත් එක රටක තොප්පි වෙලෙන්දෙක් හිටියා. පෙට්ටියක තොප්පි පුරෝගෙන ගමෙන් ගමට ගිහින් ඒ තොප්පි විකුණලයි එයා ජීවත් වුණේ. දවසක් මෙයා ගමකට තොප්පි විකුණන්න ගියා. තොප්පි පෙට්ටිය ඔළුව උඩ තියාගෙන ගමෙන් ගමට මෙහෙම ඇවිදගෙන ගියා. විශාල කැලයක් මැදින් තමා ඇවිදගෙන යන්න තිබුණේ. දෙපැත්තෙම ගස් කොළන් පිරීලා කැලෑ පාරකින් තමා මෙයාට යන්න තිබුණේ. ඒ කැලේ මැද්දෙන් ටිකක් දුර යද්දී මේ තොප්පි වෙලෙන්දට හොඳටම නිදි මතක් දැනුණා. ඈනුන් කීපයකට හරිමින් එයා එතන තිබුණ ලොකු ගහක් යට තොප්පි පෙට්ටිය තියලා ගහට හේතු වෙලා හොඳට නිදාගත්තා. මෙයා මෙන්න මෙහෙම ඉන්න අතරේ එතන මාර සිද්ධියක් නෙවුනේ. මේ ගහේ හිටියා වඳුර රංචුවක්. මේ වඳුර රංචුව දැක්කා මෙයාගේ මේ තොප්පි පෙට්ටිය. වඳුර ටික ගහෙන් බැහැලා ඇවිත් මේ තොප්පි ටික ඔළුවල දාගත්තා. ඉතින් දැන් තොප්පි දාගත්ත වඳුර ටික එහාට මෙහාට පැන ගස් උඩ සෙල්ලම් කළා. මෙයාලගේ මේ සද්දේ ඇහිලා නිදාගෙන හිටපු වෙලෙන්දට ඇහැරුණා. හරි වැඩේනේ. පෙට්ටියේ තිබුණ එක තොප්පියක්වත් හොයාගන්න නැහැ. වෙලෙන්ද හැමෝටම හෙව්වා. ඒත් තොප්පි ටික හොයාගන්න නැහැ. අන්තිමේදී උඩින් ඇහුණු සද්දයක් නිසා තොප්පි වෙලෙන්ද උඩ බැලුවා. මේ තියෙන්නේ තොප්පි. හරි වැඩේ තමයි. දැන් කොහොමද වඳුර ළඟ තියෙන මේ තොප්පි ටික ගන්නෙ? තොප්පි වෙලෙන්දා දන්න හැම විදිහටම වඳුරන්ගෙන් තොප්පි ටික ඉල්ලුවා. ඒත් වඳුර නෙමෙයි ආපහු තොප්පි ටික දුන්නේ. ඒ පාර තොප්පි වෙලෙන්දට හොඳටම තරහ ගියා. එයා ඔළුවේ දාගෙන හිටිය තොප්පිය ගලවලා වඳුරන්ට දමලා ගැහුවා. මේක දැකපු වඳුරෝ ඔළුවල දාගෙන හිටිය තොප්පි ටික ගලවලා තොප්පි වෙලෙන්ද දිහාට දමලා ගැහුවා. අන්තිමට කොහොමාරි හිතපු නැති විදිහටම තොප්පි ටික ලැබුණ නිසා තොප්පි වෙලෙන්දා ඉක්මනටම තොප්පි ටික එකතු කරගෙන එතනින් යන්න ගියා. හැබැයි ඉතින් ගොඩක්ම පුංචි වයසේදී පොත් කියවන්න පුරුදුණු පැංචයි චුට්ටයි දැන් භාෂා 3-4ක් කතා කරන පොත් 16ක් ලියලා වෙළඳ පොළට නිකුත් කරලා තියෙන දරුවෝ දෙන්නෙක් වුණා. දැන් දෙන්නම ඉන්නේ රටවල් දෙකකනේ. ඉතින් දැනුත් එයාලා ඒ රටේ භාෂාවන් ඉගෙන ගන්නවා. යාළුවනේ, ඔයාලට මමා කැට්ගෙන් තවත් මේ වගේ ලස්සන කතන්දර අහන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මේ channel එකට like කරලා, share කරලා, subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක මතකතුවම click කරන්න. ඔයාලගේ තියෙන suggestions, comments, feedbacks හැම එකක්ම පහළ comment section එකේ ලියලා යන්න අමතක කරන්න එපා. අලුත් කතාවකින් ආයෙත් හම්බ වෙනකම් අදට ගිහින් එන්න යාළුවෝ.